Hello guys, Study with Bhagya YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද ඔයාලට වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. ඉතින් අද ජෝග්‍රෆි සබ්ජෙක්ට් එකේ පළවෙනි ලෙසන් එක ඔයාලට අරන් ආවා. පරිසරය හා එහි ක්‍රියාවලියේ විවිධය එම ක්‍රියාවලි සංකීර්ණ බැවින් සමස්තයක් ලෙස අධ්‍යයනය කිරීම අපහසුය. මෙම සංකීර්ණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම සඳහා උද්භිද විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව වැනි විද්‍යාවන්හිදී මෙන්ම භූගෝල විද්‍යාවේදී පද්ධති ප්‍රවේශය යොදා ඇත. භූගෝල විද්‍යාවේ පද්ධති සංකල්පය හඳුන්වා දෙනු ලැබුවේ 1960 දශකයේය. පද්ධතියක් කියලා කියන්නේ කිසියම් ව්‍යුහයකට අනුව සැකසුණු එකිනෙක හා බැඳී පවතින වස්තු හෝ ද්‍රව්‍ය සමූහයක එකතුවක්. ශක්තිය හා ද්‍රව්‍ය එවත් පදාර්ථ හුවමාරු වන ස්වභාවය අනුව පද්ධති වර්ග 3කට බෙදා දක්වන්න පුළුවන්. අංක 1 හුදකලා පද්ධතිය, අංක 2 විවෘත පද්ධතිය සහ අංක 3 අවෘත පද්ධතිය. අපි ඊට පස්සේ මෙම පද්ධති පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරමු. වෙනත් පද්ධතියක් සමග සම්බන්ධ වී තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය හා පදාර්ථ තම පද්ධතිය තුළම නිෂ්පාදනය කරගන්නා පද්ධති තමයි හුදකලා පද්ධති කියලා කියන්නේ. මෙම හුදකලා පද්ධතිය තුළට ශක්තිය හා පදාර්ථ ආදානය වීමක් හෝ ප්‍රතිදානය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙවැනි පද්ධතිවලට හොඳම උදාහරණයක් විදිහට සෞරග්‍රහ මණ්ඩලය පෙන්වා දෙන්න පුළුවන්. අපි ඊළඟට විවෘත පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරමු. විවෘත පද්ධතියක් කියලා කියන්නේ ශක්තිය හා පදාර්ථ යන දෙකම ආදානය වීම හෝ ප්‍රතිදානය වීම සිදුවන පද්ධති වේ. ලෝකයේ බහුලවම දක්නට ලැබෙන්නේ මෙවැනි පද්ධති වේ. මේ විවෘත පද්ධති වලට හොඳම උදාහරණයක් ලෙස ගංගාද්‍රෝණි පද්ධතිය අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගංගාද්‍රෝණිය තුල වර්ෂාව මගින් ජලය ආදානය වන අතර එම ජලය වාෂ්පීකරණය වීම හෝ ගංගා මෝය ඔස්සේ පිටවී යාමෙන් ජලය ප්‍රතිදානය වීම සිදුවේ. අපි ඊළඟට කතා කරමු අවෘත පද්ධතිය ගැන. අවෘත පද්ධතියක් යනු පද්ධති සීමාවෙන් ශක්තිය පමණක් ආදානය වීමක් හා ප්‍රතිදානය වීමක් වන අතර පදාර්ථ ආදානය වීමක් හෝ ප්‍රතිදානය වීමක් සිදු නොවේ. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය පෘථිවි වායුගෝල පද්ධතියයි. පෘථිවි වායුගෝලයට සූර්ය ශක්තිය ලැබෙන අතර පදාර්ථ ඇතුළත් වීමක් සිදු නොවේ. භෞම පද්ධතියේ ප්‍රධාන උපපද්ධති. අපට පෘථිවිය හෙවත් භූ පද්ධතිය තවදුරටත් උපපද්ධති 4කට බෙදා දැක්විය හැකිය. ඒවා ගෝල ලෙසද හඳුන්වයි. අංක 1 වායු ගෝලය, අංක 2 ජල ගෝලය, අංක 3 ශිරා ගෝලය සහ අංක 4 ජෛව ගෝලය. මෙම පද්ධති නැවත උපපද්ධති වලට බෙදා ලැබුවද මෙම පද්ධති අතර එකිනෙක අන්තර්ක්‍රියාකාරීත්වයක් පවතී. මෙම සමස්ත පෘථිවි පද්ධතියම ගත් කල නිර්මාණය වී ඇත්තේ මෙම පද්ධති අතර පවතින අන්තර්ක්‍රියාකාරීත්වය අනුව වේ. අපි දැන් වායුගෝලය කියන මාතෘකාව ගැන සාකච්ඡා කරමු. වායුගෝලය කියලා කියන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මගින් පෘථිවි තලය හා බැඳී පවතින විනිවිද පෙනෙන නිර්ගන්ධ තුනී වායු ස්තරයයි. වායුගෝලය පොළොවේ සිට කිලෝමීටර් 900ත් කිලෝමීටර් 1200ත් දක්වා ඉහළට විහිදේ.
වායුගෝලයේ කාලගුණක සංසිද්ධි ඇතිවන සීමාව සමගාසන්නයේදී කිලෝමීටර් 16ක් දක්වා ද්‍රව්‍යාසන්න ප්‍රදේශයේදී කිලෝමීටර් 8ක් පමණ දක්වා සිරස් ලෙස විහිදේ. වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේ සිට ඉහළට යත්ම නොකඩවා ශීඝ්‍රයෙන් අඩුවේ. රාශියකින් සමන්විත වෙනවා. මුළු වායුගෝලයේ පරිමාවෙන් 99.999ක් ප්‍රධාන වායුව වන නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් සහ කාබන් ඩයොක්සයිඩ් වලින් සමන්විත වේ. ඒ අතරින් 78.09ක් නයිට්‍රජන් වායුව පවතින අතර ඒ වායුගෝලයේ වැඩිපුරම තිබෙන වායුවයි. වායුගෝලයේ දෙවැනියට වැඩිම වායුව වන්නේ ඔක්සිජන් වායුව වේ. මේ ඔක්සිජන් වායුව වායුගෝලීය පරිමාවෙන් 20.9.5ක් පමණ වේ. මෙම වායුව පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍යම හා තීරණාත්මක වායුවයි. අපි දැන් කතා කරමු වායුගෝලීය ව්‍යුහය ගැන. පොළොව තලයේ සිටම ඉහළට යත්ම වායුගෝලයේ උෂ්ණත්වය වෙනස් වීම තරමක් සංකීර්ණ වෙනවා. එම උෂ්ණත්වය වෙනස් වීම සිදුවන ආකාරය අනුව වායුගෝලයේ ප්‍රධාන ස්තර 4කට අපට බෙදා පෙන්වා දෙන්න පුළුවන්. අංක 1 ලෙස පරිවර්තී ගෝලයත්, අංක 2 ලෙස අපරිවර්තී ගෝලයත්, අංක 3 ලෙස මෙසෝ ගෝලය සහ අංක 4 ලෙස තාප ගෝලය අපට පෙන්වා දිය හැකිය. අපි දැන් වායුගෝලයේ ප්‍රධාන ස්තරයක් වන පරිවර්තී ගෝලය ගැන කතා කරමු. වායුගෝලීය ස්තර අතරින් පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ පිහිටන වායු ස්තරය මේ වේ. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 8ත් කිලෝමීටර් 16ත් අතර දක්වා පරිවර්තී වායු ස්තරය විහිදේ. මේ සමගය අසලදී කිලෝමීටර් 16ක් පමණ වන අතර ද්‍රවය අතරදී කිලෝමීටර් 8ක් පමණ වේ. පරිවර්තී ගෝලයේ දැකිය හැකි විශේෂම ලක්ෂණය වන්නේ උන්නතාංශය සමග උෂ්ණත්වය අඩුවීමයි. පරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය මෙන්ම පීඩනයද ඉහළට යත්ම අඩුවේ. මුහුදු මට්ටමේදී සාමාන්‍ය පීඩනය මිලිබාර් 1013කි. මුහුදු මට්ටමේ සිට මීටර් 700ක් පමණ ඉහළට යාමේදී පීඩනය මිලිබාර් 470ක් පමණ දක්වා අඩුවේ. සූර්යාගේ සිට ලැබෙන සූර්ය කිරණ මගින් පෘථිවි තලය තාපවත් වන අතර වායුගෝලයේ උණුසුම් වන්නේ පොළොව තලයේ සිට සන්නයනය වන භූකිරණ මගින්ය. භූතලයේ සිට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවන්නේ මේ නිසාමය. පතන ශීඝ්‍රතාවය යනු ඉහළ යන සෑම මීටර් 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.5 බැගින් අඩුවේ. වායුගෝලයේ ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු නිර්මාණය වී වර්ෂණය ඇතුළු සම්පූර්ණ ජල චක්‍ර මෙන්ම අනෙකුත් සියලුම චක්‍රද ක්‍රියාත්මක වන්නේ පරිවර්තී ගෝලය තුළ වේ. මුළු වායු ස්කන්ධයෙන් 75ක් පමණ සහ ජල වාෂ්ප වලින් 99%ක්ම අඩංගු වන්නේ මෙහිය. පරිවර්තී ගෝලය හා ඊට ඉහළින් ඇති අපරිවර්තී ගෝලය වෙන් කරන සීමාව පරිවර්තී මණ්ඩලය නම් වේ. පරිවර්තී මණ්ඩලයේ උෂ්ණත්වය ස්ථාවර මට්ටමක පවතී. ස්ථාවර උෂ්ණත්වය සෙල්සියස් අංශක -55ක් පමණ වේ. අපරිවර්තී ගෝලය ගැන සාකච්ඡා කරමු. පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහළට යත්ම හමුවන දෙවන ස්තරය මේ වේ. මෙහි ඉහළ සීමාව මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක්
පමණ උසකින් පිහිටා ඇත. මෙම ස්තරයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ උන්නතාංශය සමග උෂ්ණත්වය ඉහළ යාමයි. එය උෂ්ණත්ව ප්‍රතිලෝමය ලෙස හඳුන්වයි. අපරිවර්තී ගෝලයේ ක්‍රියාත්මක වන ඕසෝන් ස්තරය මගින් සූර්යාගේ සිට එන අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පරාවර්තනය කරයි. එම හේතුව නිසා වායුව උණුසුම් වෙයි. අපරිවර්තී ගෝලයේ වායු ගෝලයේ පහළ මට්ටමට වඩා ඉහළ මට්ටම්වල උෂ්ණත්වය අධිකය. අපරිවර්තී ගෝලය තුලදී පෘථිවිය කරා එන ග්‍රාහක කැබලි දැවී යාම සිදුවේ. අහිතකර පාරජම්බුල කිරණ වලින් පෘථිවිය ආරක්ෂා කිරීම නිසා අපරිවර්තී ගෝලයෙන් ජෛව ගෝලයේ පැවැත්මට ඉතා විශාල මෙහෙයක් සිදුවේ. ඕසෝන් වියන පෘථිවිය මතුපිට සිට කිලෝමීටර් 25 කිලෝමීටර් 35 අතර උසකින් තුනී ස්තරයක් ලෙස පිහිටා ඇත. මෙහි තිරස් වායු චලන නොමැති අතර පවතින්නේ තිරස් සුළං පමණි. වලාකුළු සහ කැළඹිලි ස්වභාවයක් නොමැති නිසා වාණිජ ජෙට් යාන පියාසර කිරීමට සුදුසුම කලාපයයි. අපරිවර්තී ගෝලයේ ඉහළ සීමාව අපරිවර්තී මණ්ඩලයයි. මෙසෝගෝලය මෙය මධ්‍ය ගෝලය ලෙස හඳුන්වනු ලැබේ. මෙසෝගෝලයේ ඉහළ සීමාව කිලෝමීටර් 80ක් පමණ දක්වා විහිදේ. ඉහළට යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවේ. වායුගෝලයේ ස්තර අතරින් අඩුම උෂ්ණත්වයක් වාර්තා වන්නේ මෙසෝගෝලයෙන් වන අතර ඒ සෙල්සියස් අංශක ඍණ 90ක් පමණ වේ. වේගවත් සුළං ධාරා දක්නට ලැබේ. ජල වාෂ්ප දූවිලි අංශු වලාකුළු අන්තර්ගත නොවේ. මේ අයිස් ස්ෆටික වලින් සැදුම්වත් රාත්‍රියේදී නිශාදීප්ත වැනි දුර්ලභ වලාකුළු දැකිය හැකිය. මෙසෝගෝලයේ ඉහළම ස්තරය මෙසෝ මණ්ඩලය ලෙස හැඳින්වේ. මෙසෝ මණ්ඩලයේ උෂ්ණත්වය වෙනස් නොවී පවතී. අපි දැන් තාපගෝලය පිළිබඳ සාකච්ඡා කරමු. මෙය වායුගෝලයේ ඉහළින්ම පිහිටි ස්තරය වේ. උන්නතාංශය සමග උෂ්ණත්වය ඉහළ යන අතර ඒ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1500ක් පමණ වේ. අපරිවර්තී ගෝලයට ඉහළින් ඇති මෙසෝගෝලය හා තාපගෝලය පොදුවේ අයන ගෝලය ලෙස හඳුන්වයි. ද්‍රවීය ආලෝකයන් හට ගන්නේද මෙහිය. වායුගෝලීය පද්ධතියේ වැදගත්කම. මිනිසා ඇතුළු ජෛවගෝලය හා වායුගෝලය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. වායුගෝලයෙන් තොරව මිනිසාට එක මොහොතක් හෝ ජීවත් විය නොහැකිය. වායුගෝලය මිනිසාට බලපාන ආකාරය පහත දැක්වේ. ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සැපයීම. ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය සතුටුදායක මට්ටමින් පවත්වා ගැනීම. මිනිස් කටයුතු කෙරෙහි බලපාන සියලුම කාලගුණික හා දේශගුණික සිදුවීම් වායුගෝලයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. සූර්යාගෙන් පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණ වලින් ජෛවගෝලය ආරක්ෂා වීම. පෘථිවිය කරා එන උල්කා ග්‍රහක වස්තුන්ගෙන් පෘථිවිය ආරක්ෂා වීම. පෙන්වා දිය හැකිය. අපි දැන් ශිලාගෝලය පිළිබඳ සාකච්ඡා කරමු. ශිලාගෝලය යනු පෘථිවි පෘෂ්ඨයයි. භූගෝලයේ අපි දැන් ශිලාගෝලය පිළිබඳ සාකච්ඡා කරමු. ශිලාගෝලය යනු පෘථිවි පෘෂ්ඨයයි.
භූපද්ධතියේ ඉතා විශාලතම සහ ඝනත්වයෙන් අධිකම උපපද්ධතිය ශිලා ගෝලයයි. ශිලා ගෝලයේ ඉහළම ස්ථානය වන්නේ එවරට්ස් කඳු මුදුන වේ. එහි උස මීටර් 8848කි. ශිලා ගෝලයේ ගැඹුරුම ස්ථානය මරියානා අගාධය බව සොයාගෙන ඇත. එහි ගැඹුර මීටර් 11035කි. ශිලා ගෝලයේ ඉහළම කොටස කබොල වශයෙන් හඳුන්වනු ලැබේ. කබොල කොටස් දෙකකි. 1. මහද්වීපික කබොල 2. සාගරික කබොල ලෙස අපට පෙන්වා දිය හැකිය. මෙම ස්තර දෙකම පිහිටා ඇත්තේ ප්‍රාවරණය නම් වූ ආර්ද්‍ර තත්ත්වයේ පවතින අතිභාස්මික සංයුතියක් සහිත ස්තරයක් මත වේ. එම නිසා මහද්වීපික හා සාගර පතුල මෙම ස්තරය මත පාවේ. කබොලේ සාමාන්‍ය ඝනකම කිලෝමීටර් 70ත් පමණ වේ. අප පෙර ඉගෙනගත් වායුගෝලීය පද්ධතියට වඩා ශිලා ගෝලයේ ප්‍රධාන උපපද්ධති ගණනාවකින් හා ඒවා තුළ කුඩා පද්ධති රාශියක් ඇත. එයින් ශිලා ගෝලය ජෛව ගෝලයේ පදනම හෙවත් මාධ්‍ය ලෙස හඳුන්වයි. පෘථිවි අභ්‍යන්තර ව්‍යුහය ගෝලාකාර ස්තර කිහිපයකින් නිර්මාණය වී ඇත. මෙම ස්තර ඒවායේ රසායනික හා භෞතික ගුණාංග අනුව වෙන්කොට හඳුනාගත හැකිය. පෘථිවි අභ්‍යන්තර ව්‍යුහයේ අණු ඝන තත්ත්වයේ පවතින පාෂාණ ද්‍රව්‍ය වලින් සමන්විත ඉහළ කොටස ශිලා ගෝලය නම් වේ. ඒ අනුව ශිලා ගෝලයට අයත් වන්නේ කබොල හා ඉහළ ප්‍රාවරණයයි. අද්වීපික ස්කන්ධ සාගර පතුල හා පාෂාණ පස ආදිය ශිලා ගෝලයේ උපපද්ධතිය වේ. ශිලා ගෝලයේ එකිනෙකට වෙන් වූ තැටි ලෙස පිහිටා තිබීමත් එම තැටි ක්‍රියාකාරීත්වය නිසා පෘථිවිය මතු පිට විවිධ වෙනස්කම් ඇතිවීමට හේතු වේ. භූපද්ධති පාඩමේ ඉතිරි කොටස part 2 ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වන්න. අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් channel එක subscribe කරලා අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වන්න. යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා.